හෙලෝ කොහොමද අක්කටම ඉතින් මං කිව්වත් වගේ ඔන්න අසනීප දවස් ටිකක් තමයි මේ ගත කරන්නේ හොඳටම හෙම්බිරිස්සාවෙන් ඉතින් අදත් in my life vlog එකක් තමයි මිනි vlog series තමයි මේ දවස් ටිකේම මම කරන්නේ ඉතින් දැන් උදේම හොට් මොනා හරි බොන්න හිතුණා. ඉතින් මේ බිස්කට් එක පොඟවලා කන එක හැමෝම කරන දෙයක් නේද? ඉතින් මටත් ඒ ආසාවම ඇවිල්ලා අන්න ඉතින් කේක බීලා කන ගමන් තමයි ඉන්නේ දවස පටන් ගන්න. හෙම්බිරිස්සාව දවස් වලට ඔයාලටත් මොකද කන්න බැරි ගතියක් එහෙම නැද්ද? මොනවා හරි වෙනස් දෙයක් තමයි හොයන්නේ කන්න. ඉතින් හරි අමාරුයි කන්න දෙයක් තෝරගද්දී. ඉතින් ඉස්සල්ලාම උදේම මං තේකත් එක්ක මේ වගේ බිස්කට් එක කාලා පොඩ්ඩක් හිටියා. පොඩ්ඩක් අමාරුයි මේ දවස් ටිකේ. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. මෙතන මං සැර මොනවා හරි කනවා තමයි. හරි. වොයිස් කරන්නත් හරි අමාරුයි. ඉතින් මොනාද ඔයාලා අද දවසේ කරේ? අද දවස මට පොඩ්ඩක් සනීප නැති වුණත් මට හිතුණා කම්මල නැතුව ගෙවන්නත් එපැයි. ඊට පස්සේ ඔයාලට මතකනේ මගේ මැටි වැඩ ටිකක් මම කරා. පොටරි මේකින් වල මම මග් එකක් ඉස්සලාම හදලා මට තව මොන හරි හදන්න හිතුණා. ඉතින් ඒක හදන වීඩියෝස් නෑ. එහෙම වුණොත් බෝරින් වෙනවානේ. ඉතින් ඒ හදපු එක ඔන්න පේන්ට් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒක පේන්ට් කරලා චූටි පොල් ගස් ටිකක් අඳින්න හිතුණා මට. මාර දේවල් හිතුනේ මේ මම නිකන් කල්පනා කර බලමු මොනවද මේක අඳින්නේ වෙන මොන හරි මල් අඳිනවද කියලා නෑ කමක් නෑ කියලා මේ ඔන්න මේ වගේ ගස් ටිකක් ඇඳලා තමයි එන්නේ පොල් ගස් ටිකක් තියෙන්නේ ලස්සනයිද ඔරෙලියා ඔන්න ඉතින් කෑම කන්න බෑ හිතුණා ඊට පස්සේ KFC එක පැත්තේ ගියා චුට්ටක් හෙම්බිරිස්සාව නිසා මොන හරි උණු පිට කන්නම් කියලා. ඉතින් ඔන්න බරි ගාත කමාරි පණ්ඩිතයා වගේ ගත්ත සවාන එකක්ම කන්නම් කියලා කන්න බැරි වුණා. ඉතින් ඔක්කොම ඊට පස්සේ ඕකත් කාලා පොඩි රවුමක් දාන්නම් කියලා තමයි හිතුවේ වෙනසකටත් එක්ක. ඉතින් මං මෙහෙ රස්නිය පැත්තක ඉඳලත් මට මෙච්චර හෙම්බිරිස්සාවක් හැදුනා ගම හරි පුදුමයි. සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට නම් කොහොමත් හෙම්බිරිස්සාව හැදෙනවා. මෙච්චර රස්නිය පැත්තක ඉඳලත් මට ඔන්න අසනීප වුණා. හරි. ඔයාලගේ දවස කොහොමද කියලා මං ඇහුවා නේද කලින්. මං ඉතින් මේ දවස්වල මිනි vlog series ටිකක් දාගෙන යනවා. එම ලොකු කන්ටෙන්ට්ස් නෑ මුකුත් කොහෙවත් ඇවිදින්න කියන්නේ නැහැ ලොකුවට. හරි අමාරුයි කැස්සෙනවා. ඉතින් මම කලින් vlogs වල කියනවා වගේ ඔයාලා අලුත් දෙයක් try කරාද මොනවා හරි? මම අර කියනවානේ සාමාන්‍යයෙන් එක දිගට එකම දෙයක් කර ඉන්නවනේ අපි. ඒ කර ඉන්න ටික ඇරෙන්න ඔයාලා අලුතෙන් මොනවා හරි දෙයක් try කරේ නැද්ද? මම නිතරම කියන දෙයක් නේ අලුත් එක්ස්පෙරිමන්ට් කරන්න. ඔක කොහෙන් හරි ඔක හොඳ විදිහකට පෙරලනවා. හරිද? මට ඉතින් අත්දැකීමක් තියෙන නිසා තමයි මම කියන්නේ. ඉතින් මම තවත් අලුත් දේවල් try කර බලනවා. ඉතින් ඔයාලට මම හැම vlog එකකම මේ හැම වීඩියෝ එකකම වගේ කියන්නේ අලුත් දෙයක් මොනවා හරි try කරන්න. අලුත් දෙයක් පටන් ගන්න. ඔයාලා කර ඉන්න දේ එක්කම මට මාර වැඩක් වුණා. හරිද? මම YouTube එකේ post එකක් දැම්මා. මම mini vlog series ටිකක් ගේන්න හිතාගෙන ඉන්නවා. ඒකට කැමතිද නැද්ද කියලා. හරිද? ඒකේ කැමති කියන අය සාමාන්‍යයෙන් ගොඩක් ඉන්නවා. කැමති නැහැ කියන අය ඉන්නවා. ඒ කියන්නේ මගේ channel එකේ ඉන්නවා මේ මගේ වීඩියෝ බලන්න කැමති නැති අය නේද? ඔන්න කතාවෙන් කාලා මේ මොනවාද මේ කටු වගේක් තියෙන කියලා බලනවා නේද? මම මොන රෙස්ටුරන්ට් එකකට ගියා ඒ යන තැන බව්වෙක් හිටියොත් මට ඇතුලෙන් කාලා කොහොමවත් යන්න බෑ. ඉතින් මං මේ ඔතන තිබ්බ චිකන් කෑලි ටිකක් හදලා ඔක්කොම ටික දෙන්නෙක් හිටියා එළියේ. ඒ දෙන්නට පැක් කරගෙන තමයි එළියට ගියේ.
ඒක මගේ පුරුද්දක්. ඔයාලටත් තියෙනවද එහෙම පුරුද්දක්? ඊට පස්සේ වනේ යන ගමන් යන හිටපු බවුගෝ සෙට් එකට කෑම දීදී තමයි ගියේ. මොකද මං කියවනේ මම කෑම ඉතුරු වුණා කියලා. ඔන්න ඉතින් අපි කොහේ ගියත් බලාගෙන ඉන්නවා මෙන්න මෙයා. ඉතින් අපි එනකම්. ඔයා හෙව්වදානේ. අපිව. අනේ කොච්චේ අපේ. කොච්චේ අපේ. That's it. Give me hand. Give me hand. Badaginida. Badagini. Woo. Give me hand. අපි ඉතින් කොහේ හරි ගියොත් ළඟට ගියා දුරට ගියත් ඔන්න ඉතින් මෙයා ඉතින් බලාගෙන ඉන්නවා අපි එනකම්. ඉතින් අපි එනකොටම ඔන්න කරන්ට් එක නැහැ. ඉතින් ආවට පස්සේ ඔන්න පොඩ්ඩක් හෙම්බිරිස්සාවට කසාය මොනවා හරි බොන්නම් කියලා තමයි බැලුවේ. හයෝ අද දවසේම මාතෘකාව හෙම්බිරිස්සාව. මේක රොමැන්ටික් චෙරි බ්ලොසම් කියලා තිබ්බට මේකේ තියෙන්නේ සමහල්. මේකේ මොනවද තියෙන්නේ? ඒකෙත් කසාය තමයි. දැන් හොත් ගානට නිවිලා. ඔයා බොන්නේ නැද්ද? ඔන්න ඉතින් අද ඉතින් ඔච්චර තමයි උනේ. හරි. අර මම ඔයාලට කිව්වේ පෝස්ට් එකක් මම ෂෙයා කරාම මේ පොඩි vlogs කියනවාද කැමති නෑ කියලා ගොඩක් දාලා තිබ්බා කියලා. ඉතින් මම දැන් daily මොනවද කොහෙවත් යන්නෙත් නැත්තම් ඉතින් මොනවද දාන්න දෙයක් නෑනේ. ඉතින් මම day in my life vlogs තමයි ගේන්න හිතුවේ. මේක මොන්න පුළුවන් සීනි නදුව. ඒක හොඳ නැද්ද? මම හිතනවා මට මතක් වෙන්න හොඳයි මේ වීඩියෝස් ටික කියලා. මේකට යන්න හොඳ බලන්න කැමති නැති අය බලන්න එපා. හරි. කොහොම හරි අද වීඩියෝ එකත් ඔන්න ඉවරයි. thank you ඉතින් බලුවට අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.